සීසන් 2 වැඩසටහනේ දෙවන වැඩසටහනේ අපි ආරම්භ කරනවා අංක 7 යටතේ තරඟ වදින්නට නාගලිංගම් ශ්‍රී ප්‍රකාශ पिपी इरुनगी अवरगिरे गिरिहल मुदुनि आनिल नो पिपी इरुनगी अवरगिरे मामेर नोसले सुलंगिन किसी काले नत कलु पाटगिरे गिरिहल मुदुनि मानिल नो पिपे इरुनगी अवरगिरे सागरे मुन्नु वेविद कवदा सागरे शीतलवो दियमा सागरे मुन्नु वेविद कवदा सागरे कोकिला कौडालोवे नमे सेवी लालोवे नीलमसी सेना असलट नैना नीलमसी सेना असलट नैना दुम गया मिसनेलु में रुम गया मिसनेलु में गिरिहल मुदुनि मानिल नो पिपे इरुनगी अवरगिरे दिनु जातिय वटिना सिंगले अभिमान उदय में सिंगले दिनु जातिय वटिना सिंगले अभिमान उदय में सिंगले ඔබහල මෑණි පරසිරිතේදී ඔබහල මෑණි ඇයිද සෝකෙට හෙළුවේ ඔබහල මෑණි ඇයිද සෝකෙට හෙළුවේ ඇයිද සෝකෙට හෙළුවේ ගොඩක් සතුටුයි ඔයා මෙහෙම දිනපු එක ගැන. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ රටවිරු ටැලන්ට් ස්ටාර් වලින් ඔයාට ඉස්සරහට යන්න ලැබෙන්න කියලා. ඔයා පළවෙනි ස්ථානය අරගෙන ලංකාවටත් ඇවිල්ලා ඒකෙනුත් දිනන්න කියලායි මගේ ප්‍රාර්ථනාව. ඉතින් අපේ අම්මයි ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ ඒකම තමයි. ඔයා දැන් අවුරුදු 8ක් තිස්සේ බහරෙන් රටේ මේ රස්සාව කරනවානේ. ඒ රස්සාව කරලා ඉතින් මේ අවුරුදු 8ෙම මේ වගේ දෙයක් මේ ඔයා කරපේ ගැන මම ගොඩාක් සතුටුයි. මටයි බබාටයි තායි ඔයා ළඟට එන්න තියෙනවා නම් ඒකටත් ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා. සංකරන්නේ නෑ. මොකද හිතන්නේ නාගලිංගම් මේ සිංහල ගායනය පිළිබඳව. ගායනයේ සම්බන්ධයෙන් ඔබ ද්‍රවිඩ ජාතිකයෙක් වුණාට මගේ හදවතේ තියෙන ඉහළම තැනක වටිනාකම. ඔබ හොඳින් ගීතය ගැයුවා. ඔබ අනුකරණයට ආවේ නැහැ. ඔබ අනුකරණයට ආවේ නැහැ. ඔබ ඔබේ හඬ
ගැන හොඳින් අවබෝධය තිබ්බා. ශ්‍රුති මත පිහිටීම ඉතා ඉහළයි. ගීතයේ ඇතුලේ තියෙන අර දෝරාව ඇඩ්ලිප් එක බොහොම හොඳයි. සංවරව ගැයුවා. මම සුබ පතනවා. මම විශ්වාස කරනවා ඔබට මේ තරඟය ඇතුලේ යම් කිසි ගමනක් යන්න පුළුවන් කියලා. සුබ. Thank you sir. ලකුණු නාමයක් හිමියනවා. මොකද හිතන්නේ? Thank you. අවසන්. මෙතනින් එහාට සිංහල ගීත පමණක්ම ගායනා කරනවද? ගායනා කරන සින්දු. මාළනී පොන්සේක මහත්මිය විශේෂ දෙයක් කියන්න තිබෙනවා නාගලිංගම් ගැන. නාගලිංගම්ට සිටිනවා මාස 4ක කුඩා දරුවෙක්. නමුත් තවමත් සජීවීව දැක ගන්නට අවස්ථාව ලැබිලා නැහැ. මං හිතන්නේ මේ වෙලාවේ ඔයාගේ ගෙදර ඔයාගේ බිරින්ද ඒ හැමෝම මං හිතන්නේ චූටි පුතාද දුවද? දුවත් අතේ තියාගෙන මේ වෙලාවේ බලාගෙන ඉන්න ඇතිනේ. කොච්චර සතුටුද? බොහොම ඉක්මනටම ගෙදර යන්න ඔබට වාසනාව ලැබේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා චූටි දුව බලා ගන්න. ඒ වගේම මට පේනවා බොහොම ඉක්මනටම ලංකාවට එයි. Thank you. අපිට පේනවා මේ ඔබලා වගේ අය ඉදිරියට ගෙන අපේ තෝරගත්ත විදිහ මම හිතන් තරංකරුවන් 100 ගානකින් තෝරගෙන තියෙන ඒ තෝරගත්ත අයත් බොහොම දක්ෂ සංගීතය ගැන හුඟක් දන්න අය. මේ තෝරා ගැනීම හරිම ඉහළයි. ඉතින් ඒ ඔබ දකින්නකොට අපිට ඒක දැනෙනවා. ඉතින් මම ඔබගේ දුවගේ මුහුණ බලන්න නැවතරක් වාසනාව ලැබේවා කියලා. ඒ වගේම අනිත් මගේ විනිශ්චයකරුවන් මොනවාක්වත් මට නම් ඔබට මේ වෙලාවේ ලකුණු 10ක්ම දෙන්න ඕනේ. Thank you madam. හොඳයි. ඔන්න එහෙමනම් මේ බහරයින් රාජ්‍යයෙන් අපිට ලකුණු 10ක් කරගත්ත නාගලිංගම් සතුටින්. සතුටුයි. දැන් අනිත් විනිශ්චයකරුවන් මොනවද කිව්වත් කියලා කිව්වනේ අපිට ඉතුරුලා ඉන්නවා තවත් විනිශ්චයකරුවෙක්. උපේ ශාන්ත සන්නස් කියලා මහත්මයා. මොකද හිතෙන්නේ නාගලිංගම්ගේ ගායනය සම්බන්ධයෙන්? මොකද නාගලිංගම් කියන්නේ? තේරුම දන්නවද කියන්නේ? නෑ එච්චර දන්නේ. දන්නේ නැහනේ. දැන් නැත්තම් කවුරු හරි මේ කැමරාවෙන් ක්ලෝස් අප් එකක් පෙන්නුවොත් එහෙම නාගලිංගම් හොයන්න පුළුවන් නාගලිංගම්ගේ සපත්තු දෙකකින්. අන්න ඔය හැඩයට තමයි අපි කියන්නේ නාගලිංගම් කියලා. මම මෙච්චර මේ දුර ඇවිල්ලා ආපහු කියන්නේ දැන් ಜಾති කුල ආගම් වශයෙන් බෙදෙනවන්නේ නාගලිංගම්. මේක තමයි ලෝකේ තියෙන නරකම බෙදීම. අශීලාචාරම් බෙදීම. අසිල්වත්ම බෙදීම. එතකොට මේ බෙදීම ඇතුලේ දැන් මෙහි බහරේ නීතිත් වඩා අහු වෙනවා. මේ රට ඇතුලේ තියෙන්නේ ಜಾති කුල ආගම් බෙදීම. ඉස්සර තමයි මහ පොළොවට යුද්ධ කරේ. ඒක ඉවරයි. දැන් යුද්ධ කරන්න හිත ඇතුලේ ආගම් වලට. මේ ෂියා මුස්ලිම් වරුන් එක්ක මේ අරගල කරනවා කවුද? බයනේ කියන්නේ. මේ ඉන්නත් බැරි සුන්නි මුස්ලිම් වරු. නාගලිංගම් මං හරි කැමති. අවසාන වටේට මං සාමාන්‍යයෙන් කියන්නේ මං කැමති නාගලිංගම් අවසාන වටේ තරම් කරන අතර ඉන්නවට මං ඔබට ලකුණු 10ක්. Thank you sir. Thank you. හොඳයි. ඉතින් ඔබට පුළුවන් නාගලිංගම් ඉදිරියට අරගෙන යන්න. මොකද විනිශ්චය මණ්ඩලයේ ඉහළ ප්‍රතිචාර ලැබුණා වගේම ඔබට අවස්ථාව තිබෙනවා SMS මනාපය ප්‍රකාශ කළා නාගලිංගම්ව තව තවත් ඉදිරියට අරගෙන යන්න. විශේෂයෙන්ම නාගලිංගම්ගේ අංකය කියන්නට මොන මේ මොහොතේදී SMS ලබා දෙන්නම්. අංක 4 ලෙසට සටහන් කළා RTS ස්ථානක් අංක 4 ලෙසට සටහන් කළා. ඔබට පුළුවන් 8020ට හැකිතාක් SMS යොමු කරන්න. ඔබ ලංකාවෙන් එපිට සිට ශ්‍රී ලාංකිකයෙක් නම් ඒත් ඔබට අවස්ථාව තිබුණා 0.73යි 670යි 670 කියන අංකයට ඔබට පුළුවන් හැකිතාක් SMS එවන්න. එහෙම වුණොත් නාගලිංගම් ඉදිරියේදී අපිට නැවතත් බොහොම වාර ගානක් මුණ ගැහෙන්නට අවස්ථාව ලැබෙවි. රටවිරුව ටැලන්ට් ස්ටාර් වේදිකාවේ බහරයින් රාජ්‍යයේ අද අපි ගත කරන දෙවැනි දවසේ. ඉතින් දෙවැනි දවසේ මේ වෙනකොට තරඟ